හයි යාළුවනේ. ඔයා කවදාවත් හිතුවද අනේ මට හැමදාම එක දිගට මේ වැඩේ කරන්න පුළුවන් වුණා නම් මගේ ජීවිතේ සුපිරියටම වෙනස් වෙනවා කියලා. ඔයා ප්ලෑන් කරනවා, පොරොන්දු වෙනවා. මේ පාර නම් නවත්තන්න නැහැ කියලා හිතනවා. ඒත් සතියකින් විතර ආයෙමත් පටන් ගත්ත තැනටම එනවා. ප්ලෑන් එක හිස් වෙලා ජිම් එකට යන්න ගත්තු ඇඳුම් පැළඳුම් දූවිලි කනවා. හිත ඉන්නවා මම විතරද මෙහෙම කියලා. ඔයා වීඩියෝස් බැලුවා, පොත් කියවුවා, හැම හැක් එකම try කළා. ඒත් එක දිගටම වැඩේ කරගෙන යන්න බෑ. ඇයි ඒ? ගොඩක් අය හිතන්නේ මගේ හිතේ හයිය මදි. මම කම්මැලි කියලා. නමුත් ඇත්තටම වැරද්ද ඔයාගේද? ඒ වැරද්ද ඔයාගේ නෙවෙයි. ඔයාව නවත්තන ඇත්තම හේතුව ඔයාට කවුරුත් කියලා දීලා නැති දෙයක්. අද අපි බලමු ඔයාව නවත්වන ඒ රහස මොකක්ද කියලා. ඉතින් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා මේ සුපිරි වීඩියෝවේ අවසාන තප්පරය වෙනකන්ම. ඔයාට වැඩක් එක දිගට කරගෙන යන්න බැරි ඇත්තම හේතු 4 මොනවද කියලා අපි දැන් මුලින්ම කතා කරලා බලමු. පළවෙනි හේතුව හිතේ හයි එනකම් බලන් ඉන්න එක. ඔයා හැම වෙලාවෙම හිතේ ලොකු මොටිවේෂන් එකක් එනකම් බලාගෙන ඉන්නවා. ඒත් ඒක එන්නේ රැට නිදා ගන්න කලින් විතරයි. උදේට ඒක නැහැ. මොටිවේෂන් එකක් කියලා කියන්නේ වෙනස් වෙන හැඟීමක්. ඒක කවදාවත් විශ්වාස කරන්න බෑ. දෙවෙනි හේතුව හැමදේම හොඳට කරන්න ඕන කියලා හිතන එක. ඔයා කරගෙන යන වැඩක් එක දවසක් මග ඇරුණොත් දැන් ඉතින් වැඩක් නැහැ කියලා මුළු සතියම අතාරිනවද? ඒක තමයි පර්ෆෙක්ෂනිසම් කියලා කියන්නේ. ඒක පොඩි වැරද්දක් වුණත් ඔයා මුළු ප්ලෑන් එකම අතහැරලා දානවා. තුන්වෙනි හේතුව එකපාරටම ලොකු ගෝල්ස් දාගන්න එක. ඔයා එකපාරට ජිම් ගිහිල්ලා බර අඩු කරන්න හදනවා. ඒත් ඔයාගේ මොළය ලොකු වෙනස්කම් කරන්න බයයි. ඔයා ලොකු දේවල් හිතනකොට පටන් ගන්නවත් ඒක උත්සාහ කරන්නේ නැහැ. ඔයා ඒකේ ලොකු දේවල් හිත ඉන්න එක විතරයි අන්තිමට කරලා තියෙන්නේ. හතරවෙනි හේතුව ප්‍රතිඵලය ගැනම හිත ඉන්නවා. ඒ කියන්නේ හම්බෙන උත්තරය ගැනම හිත ඉන්නවා. ඔයා හැම වෙලාවෙම බලන්නේ මම දැන් මෙච්චර දවසක් ජිම් එකට ගියා. මගේ බර අඩු වුණාද? ප්‍රතිඵලයක් ඉක්මනින් පේන්නේ නැති නිසා ඔයා මොකද කරන්නේ? වැඩේ නවත්තලා දානවා. ඔයාගේ අවධානය තියෙන්න ඕනේ ප්‍රතිඵලය ගැන නෙවෙයි. අද දවසේදී මම මේ වැඩේ කළාද කියන එක ගැන විතරයි. හරි. අපි දැන් බලමු මේ හේතු 4 ගොඩ දාගන්න පුළුවන් විසඳුම් 4ක් ගැන. පළවෙනි විසඳුම පුරුදු එකට ගැට ගන්න ක්‍රමය. ඔයා දැනටමත් කරන වැඩකට අලුත් වැඩේ ගලප ගන්න ඕනේ. උදාහරණයක් විදියට මම උදේට දත් මැදලා ඉවරුණාට පස්සේ විනාඩි 2ක් විතර ස්ට්‍රෙචින්ග්ස් ටිකක් කරනවා. මෙහෙම හිතන එකේ වාසිය මොකද්ද? එතකොට අලුතෙන් හිතේ හයියක් හොයන්න ඕන වෙන්නේ නැහැ ඔයාට. ඔයාට අලුත් මොටිවේෂන් එකක් අවශ්‍ය නැහැ. ඔයා කර ඉන්න වැඩේ ඉවර වෙනවත් එක්කම ඔයා ඊළඟ වැඩේ පටන් ගන්න උත්සාහ කරනවා. දෙවෙනි විසඳුම මොකක්ද? විනාඩි 2 ප්‍රීතිය. ඔයාගේ පුරුද්ද විනාඩි 2කට වඩා අඩු දෙයක් බවට කුඩා කරගන්න ඕනේ. ඔයාට ජිම් එකට යන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඔයා මොකද කරන්න ඕනේ? ඔයාගේ ජිම් එකට යන්න තියෙන ඇඳුම් ටික අරගෙන ඔයා ඒ ටික ඉක්මනින් ඇඳ ගන්න. අන්න එතකොට ඔයා අර කරන්න යන ලොකු පුරුද්ද ඊටාම කුඩා කෙටි කාලයකට ඔයා කෙටි කරගන්නවා. ඒකේ තියෙන වාසිය මොකද්ද? එච්චර ලේසි වැඩක් නවත්තන්න ඔයාට හිතෙන්නේ නැහැ. මොකද ඇඳුමක් ඇඳ ගන්නවා කියන එක නවත්තන්න තරම් ඔයාට හේතුවක් නැහැනේ. අන්න එහෙම මේ අරමුණ පටන් ගන්න එක විතරයි ඔයාට කරන්න තියෙන්නේ. තුන්වෙනි විසඳුම මොකද්ද? ඔයා කවුද කියන එක මත පුරුද්ද හදාගන්න එක. ඔයාට ලැබෙන්න ඕන ප්‍රතිඵලය ගැන නෙවෙයි. ඔයා වෙන්න ඕන කෙනා කවුද කියන එක ගැන ඔයා හිතන්න ඕනේ. උදාහරණයක් විදියට මම හැමදාම පොත් කියවන කෙනෙක් කියලා ඔයා හිතනවා. හතරවෙනි විසඳුම පුරුදු සටහන් පොත. ඔයා දවසට වැඩේ කළා නම් කැලෙන්ඩර් එකක කතිරයක් දාන්න. ඒ දවසට අදාළව කැලෙන්ඩර් එකේ කතිරයක් දාන්න. ඔයා එක දිගට දාන කතිර සලකුණු ටික තමයි ඔයාගේ තියෙන එකම මොටිවේෂන් එක. මොකද්ද මේකෙන් හම්බෙන වාසිය? ඔයාට ඒ කතිර දාමය කඩන්න හිතෙන්නේ නැති නිසා වැඩේ නවත්තන්න ඔයා කැමති වෙන්නේ නැති වෙනවා. ඔයාගේ අරමුණ තියෙන්නේ වැඩේ කරන එක නෙමෙයි දැන් කතිර දාගන්න එක. අන්න ඒ නිසා ඔයා අර වැඩේ નિરાයාසයෙන්ම කරන්න උනන්දු වෙනවා. ඉතින් යාළුවනේ මේ සරල සුපිරි ක්‍රම 4 අදම try කරලා බලන්න. මතක තියාගන්න. සාර්ථකත්වයේ රහස දක්ෂතාවයම නෙමෙයි. හැමදාම එක දිගට පුංචි දේවල් කරලා ඒක දියුණු කරගන්න එක විතරයි. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා තවත් මේ වගේ හොඳ පුරුදු ගැන බලන්න අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.